බෙදා හැරීම. ඔයාලට පේනවද දියැලක් තියෙනවා දියැලක්. අතරම දුෂ්කර ගමනක් ආවා. අපි දෙන්න කැලේ කඩාගෙන උඩරම ආවේ පයින්. පාරක් නෑ. මෙතනට මම හිතන්නේ මීටර් 300 400 විතර පයින් ආව කැලේ මැද්දෙන්. ගස් අස්සෙන් ඇවිල්ලා මඩ ලිස්සනවා. ඉතින් කොහමනේ මං අරගෙන ආයේ මට මතකයිනේ මං අර දියැලක් එහෙම තියෙන්නර මග හරි එක්කෙනෙකුට. දැන් ඇල්ලේ උඩටම දැන් ඇවිල්ලා ඉන්නේ හරිද? අන්තිමට අපි ඇපිලි පිටියට ගිහිල්ලා ඇපිලි පිටියෙන් නගොඩ යන්න ඕනේ. ඇපිලි පිටියෙන් වනාමුර පාර යන තියෙන්නේ. අපි යන්නේ සූර්යකාන්තේ යන්නේ. සූර්යකාන්ත සිපගත් සීතල සුළඟ බලා හිටියා. දවල් 12යි. 12ට ඇයි සූර්යකාන්තේ යන්නේ අපි. ලන්දන් නැගී. නතර හිතලා දැන් නෑ නේද? හිතලා ඉන්නේ. කොහොමද? අපි ඇවිල්ලා තියෙන්නේ ඇඹිලි පිටියට. අපි ATM එකට යනවද? ඔව් ATM එකට. ටවුන් බං ඇයි බං මෙච්චර ප්‍රශ්නේ ටවුන් ඉච්චේ නෝ හොඳේ බං ඊරෝද රසින්නවා පමණ කට්ටිය කියනවා මේගොල්ලෝ පාර අපි දන්නේ අපි හොයාගෙන යමු නම් අවුවයි බං හොඳටම පනාවර ප්‍රසිද්ධ මොකටද නහත්ති ගාඩිගේ බිම පනාවර ප්‍රසිද්ධ මොකටද පනාවර ප්‍රසිද්ධ වෙදකමට පනාමුරේ අපි දැන් පව කරන් ආව ඇඹිලි පිටියේ ප්‍රසිද්ධ මොකටද ගංජා ප්‍රසිද්ධ ගංජා තරවල්විල නිෂ්පාදනය ඇඹිලි පිටිය බෙදා හැරීම එල්ලිලා කන්සගහේ ඉවසින්නේ බසම ලස්සන පාරක් තියෙනවා වෙන්නන්න කතා කරේ මේ වගේම තමයි ඔයාලට පේනවද දියැලක් තියෙනවා දියැලක් අපිට යන ගමන් හම්බුනේ ඒ දියැල කාට යන්න පුළුවන් දන්නේ නැහැ නේ බා මේ පාරේ ගියාම ඉතින් ඇති බම් මම එතෙන්ට අනිවාර්යෙන් යනවා එතන දෙන්නෙක් ඉන්න පේන්නේ අපිට දියැල ගාව අතන අතු පාර ඔව් බලමු අපි දියැල ගාවට යන්න පුළුවන්ද කියලා ඩයිවර්ස්ලා මාළු වෙලා දෙන්නේ ඩයිවර්ස්ලා අර වෙන්න පිටිපස්සේ ඉන්න කොටයි කොට චරිතයක් තව උඩාට යන්න ඕන කියලා මේක මේ දිගටම යන්න කිව්වා. පාර හදනවා මචං.
මචං වීඩියෝ ටික දැන් අපි ආපු ටිකේ වීඩියෝ ටික කොහොමද දැන් සූර්යකාන්ත ටවුන් එකට ඇවිල්ලා තියෙන්නේ ටවුන් එකට සූර්යකාන්ත ටවුන් එකට ඒක ලොකු අවුලක් නෑ හැබැයි ටිකක් තියෙනවා ඔය තියෙන්නේ ෂේප් එක පන්සලේ මොකක් හරි එකක් තියෙනවා කොහොමද මේක ඉස්සරහ හොදේ අර දියැලක් එහෙම තියෙන්නර මග හරි එක්කෙනෙකුට morning sick ඈ morning sick නේ දන්නේ අපි එහෙම බුදු පිළිමයක් මේ හරියද්දි තව තියෙන මේ දියැලක් එහෙම තව ඉස්සරහ morning sick පාරදී උඩට යන්න ඕන අපි යනවද මේ අර පැත්තේ තියෙනවා ආ එහෙම ඔව් යනවද බලන්න ස්කූල් එකට ඉන්නේ ඈ ස්කූල් ලනා මේ ටැමිල් කොල්ල දෙන්නේ මේ උන් දන්නේ නැහැ මෙහෙ තියෙන තැන් ටිකවත් උන් දන්නේ නැහැ පොඩි කොල්ල දෙන්නේ දැන් එතකොට මෙතනින් ඉවරද සූර්යකාන්ත කියන එක මේ බලපන් මචං අර දැන් අපේ දෙපැත්තෙන් පේනෝනේ කොහොමද view එක මෙතන නවත්තලා පෙන්නන්නම් මේක නවත්ත තමයි හැම වෙලාවෙම දේව පෙන්නන්න වෙලා තියෙන්නේ බලන්න කිසිම සද්දයක් නැහැ. පිරිනේ. මෙහෙරින් ගියක් ගත්ත කොහොමද? අයියා උහෙන පරිස්සමෙන් අපිට මේ අර මේ තාම මේ දියැල්ල හම්බුන්නේ නැහැ බං එතන මේ දියැල්ල ගාවට යන්නේ කොහොමද කියලා තමයි මේ බලන්නේ. එතෙන්ට යන්න. මට හිතෙන්නේ අපි මේ යන්නේ මේ දියැල්ල ගාවට යන අර නැන්ද කිව්වනේ යන්න පුළුවන් කියලා නේ. මේ අර පොල්ලගේ මේ අර පොඩි කොල්ල දෙන්නෙක් හිටියනේ උන් දෙන්නගෙන් අහනකොට මේ එතන මේ පල්ලේ අයියේ නැන්ද කෙනෙක් ඒ නැන්ද කිව්වා කෙලින් යන්න කියන්න කියලා මේ අර කොල්ල දෙමළෙන් කතා කරනවා අපිට තේරෙන්නේ නැහැ නේද. සූර්ය මැලයේ මේ මෙහාට ගියාම දියැල්ලක් තියනවද? අර මේ අර මග හරියට පේනෝනේ එක? ඔව්. ආ. පොලිසියනුත් ගියා මචං ඒ වෙලාවේ මේ නැද්ද කෙනෙක් ගැව්වේ මං හිතේ නවත්තලා ආයෙත් දන්නේ නැහැ මේ කොහෙද උඹලා මොකද්ද කරන්නේ මේ කියනවත් ආයෙත් දන්නේ නැහැ. කියන්න බෑනේ. මොකද්ද පටිගල්ල මොකද්ද මචං පටිගල්ල කියලාද කිව්වේ? කියන්නේ පටිගල්ල දියැල්ලද ඒක? මොකක්ද ඒ කියන්නේ දියැලි එකක් නෙමෙයි 3-4ක් තියෙනවා මේ මොකක්ද කියලා අහන්නේ අපි මේ නම පටිගල්ල දානවා ඉතින් අපි දන්නේ නැහැ නේ පටිගල්ලද කියලා දැන් මේ අපි ලොකු පල්ලමක් බහින්නේ මට හිතෙන්නේ මේ සූර්යකාන්ත දැන් අපි බහිනවා මං කියන්නේ බා මේ අපි හරවගෙන යමු. හරවගෙන ගිහිල්ලා මේ අපිට මේ පේනවනේ ඒ හරිය දියැල්ල. එතකොට මේ දැන් සත්‍යයක් කියනෝනේ. දියැල්ල දන්නේ. මචං මේ 12 පාරක් බා. 12 පාරක සද්දයක් දින. මං කියන්නේ අපි මේ හරියෙන් හරව. මූ කියනවා ආයෙ සද්දයක් එනවා. අතන 12 පාරක් තිබුණා මං ඒක සත්‍යයක් නෙමෙයි මම බැලුවා දියැල්ලද කියලා දියැල්ලද නෑ දියැල්ලද කියලා බැලුවා බලමු තා තුට්ටක් ගිහින් බලමු තා තුට්ටක් ගිහලා හරියටම අහමුනේ හරියටම අහමු අපි මේ තියෙනවද කියලා මෙන්න මෙතන මචං 12 පාරක් යනවා ලොකුවට මේ
මෙතන මම මේ උඹලට පේනවත් දන්නේ නැහැ. 12 පාරක් යනවා. හරිද? ඕකේ සද්ද තමයි දැන් අපිට මේ ඇහිලා තියෙන්නේ මෙච්චර වෙලා. මේ මේ හරි දියල්ලක් තියෙනවයි. දියල්ල අර පාරෙන්ද? ආ එවේ බයික් දාලා යන්න ඕනේ. අර එතකොට අර මග හරියට එනකොට පේන්නේ ඒ දියල්ලේ මාමේ. ඒ මාම කියනවා මේ දියල්ලක් මේ තියෙනවලු මේ එතනට යන්න බැහැලු හැබැයි. ඒ වගේම දැන් මෙතනින් කියනවා මෙතනින් මේ අඩිපාරක් දිගේ යන්නත් මෙතන අඩිපාර දිගේ යන්නත් පුළුවන්ලු මෙතනින් දියල්ලක් තියෙනවා බයික් එක දාලා යන්න ඕනේ. බයික් එක දාලා යන්න බෑනේ මෙතන. මේ ආයි කියනවා මේ අර අපි දැකපු දියැල්ල මේ දෙන්න මේ යන්න බැලු. ඒ වුණාට බචන් අපි එතනදි දැක්ක මේ දියැල්ල උඩ දෙන්නෙක් ඉන්නවා. එතකොට මේ දෙන්නෙක් හිටියා අපි දැක්ක අපි අතන දෙනොත් දියැල්ලේ දෙන්නෙක් ඉන්නවා කියලා වීඩියෝ එකක් කියනවා අපි. මේ එතන දියැල්ල උඩ දෙන්නෙක් හිටියා. ඒකයි යවුවේ දෙන්න යන්න පුළුවන්ද කියලා. අපි ආයේ ඒ හරියට ගිහිල්ලා දැන් ඒ පාරෙන්ම නේ අපි යන්නේ. ඒ හරියට ගිහිල්ලා මේ බලමු මේ යන්න පුළුවන්ද කියලා දියැල්ල ගාවට යන්න පුළුවන් නම් අපි ගිහින් එමු. ඒ ඩයල් එක හම්බුණා ඩයල් එක. උඩකට ආවයි කියන්නේ ඉතින් ඩයල් ඉන්නව අනිවාර්යෙන්. අපි දැන් මචන් මේ හරෝගෙන ආයි යනවා ඉතින් මේ දියැල්ල පේනකම්ම බලාගෙන යනවා ඉතින් අපි දියැල්ල හම්බුණාම මේ එතන ගාගෙන හරි ගාවින් අහලා මේ යමු බලන්න මේ දැන් මේ ආයි හරෝගෙන යනවා මේ ආපු ටික කොහොමද ගෙදර යන්නේත් ඒ බල්ලෙක් බයින්නේ මම බයුනේ මම නම් බෑවුනේ මෙන්න මේ පිටිපස්ස එක පාර වැරද්දුවා හරිය මේ පන්සල ගාව යටින් පාර යන්න ඕන නෑ කෙලින් පාර ගියා ඉතින් කොහමද මං අරගෙන ආයේ මට මතකයිනේ මං පන්සල ගාව යටින් පාර යන්න ඕන කියන එක හරිද ඒක තමයි මම කරේ මේ රෙකෝඩ් කරපු වීඩියෝ එකක් තියෙනවා ඒකත් බලමු කියලා නෑ අන්න කෙලගෙන ගියා මග හරියක් ගිහිල්ලා මේ ඇව්වේ මේ මාම කෙනෙක් කිව්වා මේ පන්සල ගාවේ යට පාරෙන් යන්න කියලා මිනි පිටට යන කට්ටිය. මූ කියනවා නෑ කෙලින් යන්න කියලා. වාක්‍යය. දැන් අපි ආයි හරවගෙන ඇවිල්ලා මේ පන්සල තියෙන්නේ. මෙතන පන්සල ගා පල්ලෙහා ඉන්නවා. අපි මේ දැන් මේ හරියට ඇවිල්ලා තියෙන දැන් අපිට දියැල්ල පේනවා. මේ දියැල්ල පේනවා මම දැන් යාළුවා පෙන්නන්නම් මේ අපිට දැන් දෙන්න යන්න තමයි මේ දැන් අහ ගන්න ඕන කාගෙන් හරි මේ ඉස්සරහ නැන්ද කෙනෙක් හිටියනේ අපි ආමුද මේ දැන් මම පෙන්නන්නම් ඔයාලට දියැල්ල ඔන්නෝක තමයි මචං දියැල්ල එතෙන්ට යන්නේ කොහොමද කියලා තමයි බලන්න බලමු අපි ඉස්සරහට ගිහලා නැන්ද කෙනකින් අහලා ආයි මේ අපි දැන් එන ගමන් මේ අපි නැන්ද කෙනෙක් දැක්කා. ඒ නැන්දකින් පොඩ්ඩක් ආමු. නැන්ද මේ අර පේන ඇල්ල ගාට යන්න පුළුවන්ද මේ පාරේ? අන්න ළඟට යන්න බෑ. ඔව්. අල්ලලට මෙහායි බයික් එකේ දාලා පාරේ බයික් දාලා මේ තව උඩහ ගෙවල් තියෙනවද? ගොඩක් නේ. ගෙදරකින් බයික් දාලා ගියාම හරිනේ. දාන්න පුළුවන්. මං කියන්න. ආ. වටේ කරලා ඉන්නෝ ඉපත්තේ බාරක් තියෙනවා. බටයක් සෙට් වෙනවයි? වටයක් තියෙනවා මේ වතුර. ඔව්. උතුරු බලාගාරේ. ඔව්. ආ බටය. ඔව්. මේ බටේ පාස් කරගෙන යනකොට මේ පැත්තට තියෙනවා. පාර. ඉල්ලේ යන පුළුවන් පාර. හා. ඒ ගෙදරින් දාලා ගියන කඩේ මාමා කිව්වා. හරි. හරි. අපි ගිහින් හරි. අන්න මචං පොට් එක. අපි මේ යන ගමන් ඉන්නේ. මේ කරේ. අපි මේ යන ගමන් ඉන්නේ මේ යා අන්නතන මේ කොස් ගහක් තියෙනවා. ඒ කොස් ගහ ගාවින් මේ පල්ලෙහාට අඩිපාරක් තියෙනවා. නේද ඉස්සනෝ මචං මේ වරෙන් අඩිපාරක් තියෙන්නේ මේ අපි මේ එක දිගේ පල්ලෙහාට යනවා. නෑ කැලයක් වලින් ඔන්න සද්ද ඇහෙනවද මචං? කොහොමද? බලපන් ඉතින් අපි ගියා නම් දැන්
කැලේ මැදින් මෙතෙන්ට අපිට එන්න වෙන්නේ නෑනේ. එහෙනම් අපි මේ යනවා ගෙදර නේබා. නේබා? මම ආවේ නැත්තම් අපි දැක්ක දේ හොයාගෙන ආවේ නැත්තම් අපි යනවනේ මචං ගෙදර. සද්ද ඇහෙනවද උඹට? සද්ද. දැන් ඇල්ලේ උඩටම දැන් ඇවිල්ලා ඉන්නේ. හරිද? උඩටම ඉන්නේ දැන්. එතනින් පල්ලෙහාට වැටෙනවා බං. හරිද? එතනින් පල්ලෙහාට වැටෙනවා. අර කරට ගියා නම් පෙන්වන්න තිබුණා. මචං අන්න අතන මේ පොට් එකක් තියෙනවනේ මේ අන්තිම කොන අන්නේ තෙන්ට යන්න පුළුවන් මං හිතන්නේ මට හිතෙන්නේ අන්න අතන මෙන්න මෙතන මේ මෙතෙන්ට යන්න පුළුවන් මෙතෙන්ට යන්න පුළුවන් එතකොට පල්ලෙහාට වතුර වැටෙනවා බලන්න පුළුවන් බලමුකෝ අපි ආයි ගිහිල්ලා අඩිපාරෙන් හැරිලා බලන්න එන්න යන්න පුළුවන්ද කියලා බලන්න අත්‍තරම දුෂ්කර ගමනක් ආවා අපි දෙන්න කැලේ කඩාගෙන උඩරම ආවේ පයින් පාරක් නෑ එතෙන්ට මම හිතන්නේ මීටර් 300 400 විතර පයින් ආව කැලේ මැද්දෙන් ගස් අස්සෙන් ඇවිල්ලා මඩ ලිස්සනවා අන්තිමට අන්තිමට ආවනේ කොහොම හරි රෑවේ 6:00 විතර වෙලා තියෙන්නේ හොඳටම රෑ වෙලා තියෙන්නේ අපි ගෙදර යනකොට ගොඩක් රෑ වේවි